අයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද Microsoft Word වල ඔයාලගේ ડોකියුමන්ට් එකේ ඉහළින් සහ පහළින් මෙන්න මේ විදියට ලයින් දෙකක් හදාගන්න කියන එක. ඉතින් ඒක කරන්නේ මෙන්න මේ විදියට. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ header section එකේ මෙන්න මේ විදියට ඩබල් ක්ලික් කරන්න. ඒ කියන්නේ ඔයාලගේ page එකේ ඉහළින් මෙන්න මේ විදියට ඩබල් ක්ලික් කරාම ඔයාලගේ header section එක enable වෙනවා. ඊට පස්සේ ඔයාලා යන්න ඕන මෙන්න මේ design කියන ටැබ් එකට. ඊට පස්සේ මෙතනින් page borders. ඊට පස්සේ ඔයාලා යන්න ඕන මෙන්න මේ borders කියන ටැබ් එකට. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ ඔයාලගේ style එකක් තෝරගෙන මෙතනින් ඔයාලට අවශ්‍ය color එකක් තෝරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට අවශ්‍ය width එකක් තෝරගන්න. මම 3 කියන අගය ලබා දෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඉහළ තියෙන බටන් එක select කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට okay කියලා දුන්නාම ඔයාලට බොහොම පාසෙන්ම මේ line එක හදාගන්න පුළුවන්. ඔයාලට මේ වගේම ඔයාලගේ footer section එකට මේ වැඩේම කරගන්න පුළුවන්. එකට ඔයාලා කරන්න ඕන ඔයාලගේ footer section එක වෙන විදිහට double click කරලා නැවතත් design ඊට පස්සේ page borders ඊට borders කියන tab එකට යන්න. ඊට පස්සේ අවශ්‍ය style එකක් තෝරගන්න. අවශ්‍ය color එක ලබා දීලා width එක ලබා දීලා මෙන්න මේ බටන් එක තමයි ඔයාලගේ footer section එකට අදාළව click කරන්න ඕනේ. එතකොට අදාළ line එක මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ okay කියලා දෙන්න. ඔයාලට පේනවා මගේ footer section එකේ මෙන්න මේ විදිහට මගේ line එක හදාගන්න පුළුවන් වුණා. ඉතින් අපි බලමු අපේ document එකේ මේක පේන විදිය. අර පේනවා මගේ page එකේ මෙන්න මේ විදිහට ඉහළින් සහ පහළින් line එක බොහොම පහසුවෙන්ම හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලා මේ ටිප් එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඔයාලට මෙන්න මේ වගේ Microsoft Word tips දැනගන්න ඕන නම් Observe එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකක් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.